මේ පොඩ මේ පැත්ත බලන්න. එයි. සබස්ක්‍රයිබ් කරන්න කීප. කන බලා ගන්න දුව. හරි. හරි. එන අපි ගියා. මේ බලන්න මේ ලොකු මල්ලි මම කොහේ මොකේ ජීප් එකක ඉන්න ඕනේ මෙහෙම කියලා කිව්වා. කරමු කියලා පටන් ගත්තා. එකෙන් පටන් ගත්තේ මෙන්න මේක. මේ බලන්න. මේ ඔන්න ඔතෙන් පටන් ගත්තා. ඒක නම් සුප්‍රට ගහලා තියෙනවා. හයිටද පටන් ගත්තේ මේක ගහන්න. හරි. ඊට පස්සේ මේ හයි නම් 8 විතර යනවා. කියෝ හිටියා. කියෝ ඉඳලා 8 ඉඳන් 9 විතර වෙනකන් කෑවා. පාන්න පටන් ගත්තා. කාලි වෙල්ල එතනක් අයිය ගහලා. කාලි වෙලා එතනක් අයිය ගහලා තේ ඕනේ මොකාපුලම. තේ වීලා ඔක්කොම කරනකොට 9 මාර. ඊට පස්සේ 9:45 විතර මේක පටන් ගත්තේ. දැන් වෙලාව බැලුවොත් එහෙම 10ක් පහුවලා මට හිතෙන්නේ. 10ක් පහුවලා මේ තාම මේ ගහන මේ ගහන ගම මං හිතුවේ මේ පැයෙන් එකමාරින් මේ පොරොවේ ගහයි කියන මේක. තාමත් ගහන ඒ වුණාට. මේ බීම මේ හරි හොඳයි. අවුල් නැහැ වැඩි. කරගෙන යනවා. මේ ඉස්සල්ම ගහපු දල සටහන මේ ලොකු මල්ලි. මේ පැත්තට එකක් තියෙනවා. ඒක නම් මට සෙට් උන්නේ නැහැ. අරන් ආවේ මෙන්න මේ දෙක අරන් ආවේ. මේ දෙක අරන් ගෙන තිය ගහන මක්ක ගහනවද මන් දන්නේ. මාස්ටින් ටේප් 5ක් විතර ඉවරයි මේ ටික ගහන්න. එක සැරයක් ගැහුවා ගැලෙව්වා. නෑ බෝල් රුපියට ගහන රුපිරි වැඩි තමයි ඉතින්. ඒකයි මම මේ කිව්වේ ගහලා දෙන්නේ. මේ ඊළඟට ගහනවා කියන සිවිලිම. වහල සිවිලිම නෑ මේ. බාරේ විතර ඇති. ලයිට් ගහලා බාරේ විතර ඇති. අපි බලමු. එන බුස්සන්න. මේ මෙතනට විතර මේ උල ගැහුවේ මේ ලොකු මල්ලිට හීනේ උලක් පේනවලු. මේ උල ගහන්න පටන් ගත්තේ ඒක. ඒ ඌට හීනේ පේන උලම ඒ ගහලා තියෙනවා. මේ මෙතන පොඩි ඇදයක් තියෙනවා. ඒ උල ඇදේ තිබ්බලු හීනෙන් දැකපු. පාන්දර දෙකයි. තාම ගහන ලොකු මල්ලි. ඉතින් විටක් කාලා බලාගෙන ඉන්නුවේ. දෙකෙන් නිදිමත ඉල්ලන්නේ. ලොකු මල්ලි මේ ගහපු කායි ගලවමු. දැන් මගේ මාස්ටින් ටේප් 5ක් ඉවරයි. පහම ඔය විදියට ගලවලා ඉවර කරේ. මේ බීම තියෙනවා මේ. තාතිය මම දැන් අස් කරලා ආවේ. තාමත් ගලවනෝ ගහන. මේ ඉවර වෙන වෙලාවක් ගෙනගම මම බලන් ඉන්නේ. මේ පේන් කරලා මේ හෙට උදේට ගලගන්න. ඔක්කොම බඩුක් ගෙනත් තියෙනවා. දෙකක් ගෙනාවා. මේ පොඩි ටින් දෙක ගන්න. ගෙනත් තියෙන පින්සල සයිස් එක මේ. අර දෙක කවලම් කරලා අරගෙන මේකේ බුවන් පස්සේ මේකට විතර තින්ද දී. ගන්න තින්ද නැහැ. මං ගිහලා ගෙනාව පින්සල මෙන්න ඔය. ඒකේ උගාලා අන්නතර මේ අර මේක කල්පාර ගල්ලා දැන් ඉතින් හයි වෙලා තින්නේ. දැන් තින්ද ගන්න වෙන්නේ මේ ලොකු මේ මං ගැහුවේ මේටි හරි. මෙතනින් මේක මං ගැහුවේ. දැන් ලොකු මල්ලිට මේක මෙතනට ගහලා ත්‍රිකෝණයක් කරගන්න බෑ. මෙතනින් කොටුවක් පේනවා. මං ගහලා පෙන්නන්නේ. Ya tiang. දැන් මුල් තැන් ඉන්නේ දැන් හරියටම ටිකෝනි ගත්තයි කියලා හරි. දැන් මට කියන්නේ ටිකෝනි. ඔබම තියම ගිය.
අල්ලිපා ගෙදර කට්ටිය නැගිටි. මොන හොඳේ. උඩ තියාම වීඩියෝ එකක් මේක. අනේ මම දැන් මට ගියා. මෙහෙම එල්ලේ කී. උඹට මෙතන ත්‍රිකෝණයක් ආපින් පේන්නේ. තෝනි කාටද මේක ගලවන්න හරි. අඩෝ අපරාධි මගේ දැන් මාස්කින් ටේප් පහකරේදී 5යි 6යි. මු ගලවනෝ ඉතික්කන. අවසාන ඩිංගයි තියෙන්නේ. මාස්කින් ටේප් ඉවරුණා දැන් රෑ 12 වෙලාව. සෙරුට එත් ගැහුවා. වැඩේ අවසන් වීගෙන ඉන්නේ. හැබැයි ඉච්ච වෙලා ගියේ නෑ. මම ඔබට බොරු වෙලාවක් කිව්වේ. සාමාන්‍යයෙන් අපිට මේක ඉවර කරන්න ගියේ පැය දෙකක් වගේ. මාස්කින් ටේප් ගෙවුව පැයක් ගහලා පැය එකමාරක් විතර ගැහුවා. පැය එකමාරක් විතර ගහලා පැය භාගයක් විතර මේ පේන්ට් කරා. ලොකු මල්ලි වැඩ්ඩා. මම එහෙම මාත් ගහලා දුන්නා. මාස්කින් ටේප් ආවා. ඔන්න එන වැඩේ ඉවරයි. ලොකු මල්ලි ගලවන්න යන්නේ. ලොකු මල්ලි යතිම්ම ගලවනවා. ඔන්න බලන්න. හරි සතුටු. ගැලුවා. ඔන්න ගලවන්න යන්නේ. පේන්ට් කරා කෙලෙව්වා. මහ ලොකු වෙලාවක් තියෙන්න ඕනේ නැහැ වුණා. බලමු නේ. කොහොමද වැඩේ ගියා. මේක හරියගෙන නැතුණු චාලුවනේ. හෙටම බිත්තිය කළු කරා. ආයෙ මාස්කින් ටේප් පැද්දා. සුදු වඩ ගෑ. ඊසි දේවත්. වැරදුනොත් එහෙම කරනවා. බලමු ඊළඟට මම ගලවලා වීඩියෝ එකක් දාන්න. කොහොමද පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නකෝ. මෙන්න බලන්න. I don't wanna waste what's left. And on we'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on